ඉසුරු ජ්‍යොතිර්විද්‍යායතන මගින් මෙහෙවන jyothishpanthi.com වෙබ් පිටුවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි දැන් බලමු පාඨමාලාවට ඔබ පිවිසෙන ආකාරයෙහි ඒ කරන පිළිවෙල සම්බන්ධ පොඩි හැඳින්වීමක් මම සිදු කරන්නම්. ඔබට පුළුවන් අන්තර්ජාලය හරහා මේ වගේ jyothishpanthi.com කියලා ටයිප් කරලා මේ විදිහට ටයිප් කරන්න. එතකොට මෙන්න මේ වගේ අපිට යටින් වැටෙනවා අපේ වෙබ් පිටුවේ නම. ඒ පිටුවට ඇතුළලා මේ පිටුව මේ වගේ ඔබට දිස් වෙයි. මේ පිටුවේ ඔබ මේ අව කෝස් කියලා තියෙනවා මේ මෙන්න මෙතන. මේ කොටස මෙතන අව කෝස් කියලා තියෙනවා. ඒ අව කෝස් කියන එකට ඇතුල් වෙන්න ඔබට ඔබ දුරකථනයක් පාවිච්චි කරනවා නම් ජංගම දුරකථන මෙන්න මේ වගේ ඉරි තුනක් තියෙනවා. ඒ ඉරි තුන උඩ ක්ලික් කරා නම් එතනින් ඔබට අව කෝස් කියන ඒ කොටස තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න වගේ තිරයක් පේන්න තියෙනවා. මේ තිරේ මිල ගණන් දක්වලා තියෙනවා. මෙන්න මෙතන add to cart කියලා මේ පළවෙනි පාඨමාලාවට අදාළ එතන ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ තිරයක් ඔබට දිස් වෙනවා. මේ තිරේ දක්වනවා මේ මෙන්න වගේ නම් ඔබගේ මුල් නම ඊළඟට අවසාන නම ඊළඟට සිටි එක නගරය ඉන්න නගරේ ෆෝන් නම්බර් එකක් සහ මෙතන Gmail address එක. මේල් ඇඩ්‍රස් එකක් Gmail ලෝ ඊමේල් ඇඩ්‍රස් එකක්. ඒතර ඊමේල් ලිපිනේ දාන්න මේ නිවැරදි ඊමේල් ලිපිනයක් ඇතුළත් කරන්න. මොකද ඒකට තමයි අපිට ඇක්සස් හම්බෙන්නේ. ඊළඟට මෙතන පාස්වර්ඩ් එක. මෙන්න මෙතන මේ පාස්වර්ඩ් එක කියලා තියෙන පාස්වර්ඩ් එක හැබැයි ඔබේ Gmail පාස්වර්ඩ් එක දාන්න එපා. ඒක කොහටවත් දෙන්න එපා. මේක ඔබ කැමති පාස්වර්ඩ් එකක් ඇතුල් කරන්න. මොකක් හරි ඔබට මතක තියාගන්න පුළුවන් පාස්වර්ඩ් එකක් මෙතෙන් ඇතුල් කරන්න. අර Gmail එක දෙන්න එපා. ඒක වෙනම එකක්. ඉන් පසු ඔබට පේනවා මෙන්න පල්ලෙහා මෙන්න මෙතන complete payment කියලා පොඩි icon එකක්. ඒ නිල් පාට ඒ ක්ලික් කරන්න. complete payment කියන icon එක ක්ලික් කරන්න. අපි මේකේ ඕනනම් පොඩක් අර නියදයක් අප බලමු. නම දාලා ඊළඟට first name last name දෙක දැම්මා. දාලා ඊළඟට නගරය මෙතෙන්ට ඇතුළත් කරා. උපන් නගරේ උපන් මේ ඔබ ඉන්න නගරේ ඊළඟට Gmail address එක මෙතෙන්ට ඇතුළත් කරන්න පුළුවන්. ෆෝන් නම්බර් එකක් ඊළඟට මෙතන Gmail address එක ඇතුළත් කරන්න. Gmail address එක ඇතුළත් කරන ඕනවා වගේ ඇතුල් කරලා ඊළඟට පාස්වර්ඩ් එක ලබා දෙන්න තියෙන්නේ මේ කවුරු ඒ කියන්නේ මොකක් කැමති පාස්වර්ඩ් එකක් එතෙන්ට ඇතුළත් කරන්න. මේ වගේ ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් දාගන්න පුළුවන් නම් ඉතින් තවත් හොඳයි. ඒ පාස්වර්ඩ් එක ඔබ මතක තියාගන්න ඒක අමතක වෙන නම් කොහේ හරි සටහන් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන complete payment කියන මෙන්න මේ කොටසට ගිහිල්ලා ක්ලික් කරන්න. complete payment. ඒ ක්ලික් කරාම ඔබට දක්නට ලැබෙනවා මෙන්න මේ වගේ කොටසක්. මෙතන තියෙනවා මේ order number එක ආදී ඒ තොරතුරු. මේ තියෙන order number එක. ඉතින් ඊන් පසු මේ order number එක හොඳට මතක තියාගන්න. මොකද ඒ අනුව තමයි ඔබට අපි ඕක එක දෙන්නේ. මේ තියෙන මගේ බැංකුව විස්තර. අර මුලින් සඳහන් කරලා තියෙන මිල මෙන්න මේ බැංකුව විස්තර වලට අනුව ඒ බැංකුවකට මුදල් තැන්පත් කරන්න. මුදල් තැන්පත් කළා ඒ මුදල් තැන්පත් කර රිසිට් පත සහ ඒ ඕඩර් නම්බර් එක සහ ඔබගේ ඒ Gmail ලිපිනේ එව්වත් කමන්නේ ඕඩර් නම්බර් එක සහ රිසිට් පත අපිට එවුවා නම් ඒත් ඇති. මෙන්න මේ නම්බරයට WhatsApp කරන්න. මේ නම්බර එකට ඔබට යට දක්වලා තියෙනවා. ඔබට ක්ලික් කරාම මේ නම්බරේ හොයාගත්ත හැකි. ඒ අනුව පැය දෙකක් වගේ දුරට ඔබට ඇක්සස් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. කොහොමත් කෙටි කාලයක් තුල ඇක්සස් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ දුරකථන අංකයට තමයි ඔබ WhatsApp කරන්න ඕනේ විස්තර ටික.